තිරුවන් සරණයි වෛද්‍ය කාර්ය මණ්ඩලය අද රහත් ඵලය සාක්ෂාත් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෛද්‍ය කණ්ඩායමත් දැනට වෛද්‍ය කණ්ඩායම ඉගෙනු ලබන දරුවන් ටිකත් එක්ක ඒ වගේම අද දවසේ කතිකාචාර්යයන් වහන්සේ කතිකාචාර්යන් කීප දෙනෙකුත් උගන්වන ගුරුවරු වෛද්‍ය විශේෂයේ උගන්වන ගුරුවරු කීප දෙනෙකුත් එක්ක මේ සාකච්ඡාව කරන්න ලැබීම මේ ලෝක සත්‍යයට ලොකු භාග්‍යයක් කොට මම හිතනවා. ඒ වගේම අද ඔයගොල්ලෝගේ ඡායාරූපයක් විශ්ව නිකුත් කරන්නට අවසර තිබුණත් ඒක නොකරන්නේ ඇයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ හේතුව තමයි මෙතන තිතිනවා තමන්ගේ අම්මගේ තාත්තගේ වෙන්න පුළුවන් මිනි ගුණාක් තියෙනවා. කපලා කෑලි. ඒ නිසා වීඩියෝ දර්ශන ටික සමාජයට දෙන්න අපහසුයි කියන පැත්ත තමයි අපත්තක් දැක්කේ. නමුත් ඔබේ ඡායාරූපේ දෙන්න අපහසුතාවය කියලා පැත්තක් පෙන්වුවේ මොකද හේතුව ඔබ අද රහත් ඵලේ දන්නේ නැහැ කියලා කිව්වොත් අලි මොඩියෝ ටිකක් තමයි මෙතන ඉන්නේ කියලා කිව්වොත් එහෙම මේ වෛද්‍ය කණ්ඩායමේ ඔබ හිතයි යකෝ මේ වෛද්‍ය කණ්ඩායමට මෙහෙම කතා කරන්නේ නේද කියලා. හරිද? ඔබ අද වෛද්‍ය විද්‍යාලයේ සමුගත්තට පස්සේ වෛද්‍ය විද්‍යාව ඉගෙන වෛද්‍යවරයෙක් වෙලා ඔබ කසාද බැඳ කට්ටිය මෙතන ඉන්නවා. නැද්ද උද? එහෙනම් ඔබ මේ මලමිනි අත ගාලා කපලා කොටලා ඔක්කොම කරලා ඔබට පිළිකුල ඇතිුනේ නැත්තේ ඇයි? ඔබට පිළිකුලක් ඇතිුනේ නැත්තේ ඇයි? ඉෂ්ටි පුරුෂ භාවය කියන පිළිකුලක් ඇතිුනේ නැත්තේ ඇයි ඔබට? කාමයේ ආසාව වැඩි නිසා. දැන් කාමයේ ආසාව නැති කරගන්න වැඩපිළිවෙල තමයි පිළිකුල් භාවනාව. අද ඔයගොල්ලෝ මේ මිනි ගොඩක් ඉස්සරහා වෛද්‍ය විද්‍යාවේ ඉගෙන ගන්නවා නේද? නමුත් ඔබට කාග්‍ය කියන කාම ආසාව නැති වෙච්ච කට්ටිය ඉන්න අතුසඹ මේකේ ඇති දෙයක් නැහැ. නමුත් කසාද බැන්දා. මම මේ කසාද බැඳ එක දොස් කියන නෙමෙයි. ඔබේ ඇත්ත තත්ත්වය පෙන්වා දිය යුතුයි. අපේ කතිකාචාර්ය මහත්තයා මං ගියා අවුරුද්දේ ඇවිල්ලා ඇහුව ප්‍රශ්නේම අදත් අහන්න. ඉතින් එදා කිව්වා වීඩියෝ එක දාන්න එපා කියලා කිව්වා. මේ නමුත් අද කිව්වා ඔබ වහන්සේ පටිගත කරන සෑම වීඩියෝ එකක්ම එඩිට් කරන්න කියලා කිව්වා. සමාජ දෙන්න කිව්වා. අපේ වෛද්‍ය විද්‍යාලයේ මනස කොයිතරම් දුරද කියන කාරණාව සමාජගත කරන්න කිව්වා. මොකද ඒ හේතු නිසා තමයි අද මේ ස්ථානයට වැඩම ඔබ. ඔබේ ඡායාරූපයක් දාන්න නැත්තේ ඔබේ අඩුපාඩු ටික ඔබට පෙන්නකොට ඔබ අද ගිහිල්ලා OPD එක හෝ සල්ලි ක්‍රමයක් ICU එක ඔබ වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබ දොස්තර මහත්තයෙක් වෙලා එළියට යන්න බලාපොරොත්තු වෙන අයත් වෙලා ඉන්න කට්ටියත් මෙතන ඉන්නවා. එතකොට ඔබේ දිහා අර තෝගින් ඇවිල්ලා බලන දේ අවුලක් වුණොත් මේ දේශනා කරන එකෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාමයි ඔබේ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කරන්නේ නැත්තේ. දැන් මට කියන්නකෝ
මේ පෙසූත වේදනාවෙන් කොයිතරම් අම්මලා කෑ ගහනවද දකින්නවා. ඇයි මටත් අම්මා කෙනෙක් වුණොත් මාත් මේ වේදනාවෙන් දුක් විඳින්න ඕනේ නේද කියලා පැත්තක්. පපැත්තක්. අනිත් පැත්ත මේ විඥානයක් මව කුසට ඇතුල් වෙන මොහොත අවස්ථාවේදී අම්මා තාත්තත් දෙන්නම පෙරේතයෝ වෙලා ඉවරයි. විඥානයේ පෙරේතෙක් වෙලා. මොකද්ද? අම්මයි තාත්තයි දෙන්නම පෙරේතෙක් වෙලා තමයි අද ඔබ මේ ලෝකෙට බිහි කරේ. ඔබේ අම්මයි තාත්තයි. නේද? ඒක හොඳට මතක තියාගන්න. අද ඔබ වෛද්‍ය විද්‍යාවේ දරුවෙක් වෙලා ඇති. නේද? ඒ නිසා දැන් ඔබ කල්පනා කරන්න ඔබ මේ සංසාර දුකෙන් මිදෙන්න මෙතන වාඩි උනේ. ඔබ බණ අහන්න වාඩි උනේ නේද? දැන් මේ අද ඉගෙන ගන්න වෛද්‍ය විද්‍යාව නෙවෙයිනේ. නේද? වෛද්‍ය විද්‍යාවේ පළවෙනියා කවුද? දන්නවද ඔයගොල්ලෝ? නෑ. දන්නේ නෑ ඔයගොල්ලෝ. දන්නවනම් බුදු පියාණන් වහන්සේට වන්දනා කරන්නේ කොහොමද කියලා දන්නව ඔබ? ඔබ බුදු පියාණන් වහන්සේට වන්දනා කරන්නේ කොහොමද කියලා දන්නව නේද ඔබ? එහෙනම් ඔබ බුදු පියාණන් වහන්සේ සල්ලි කර්මයක් කරන්න බැරි ස්ථාන පහක් මම පෙන්නන්න ඔබට. හයක් පෙන්නන්න ඔබට. අද මේ වෛද්‍ය විශ්ව සාකච්ඡා කරන්නේ. අද ඉන්න මෙතන වෛද්‍යරු ඉන්නවා, සල්ලි වෛද්‍යරු ඉන්නවා, උපදේශක වෛද්‍යරු ඉන්නවා. නේද? කනේ දස කලාපේ ඔපරේෂන් කරපුවම වෛද්‍යයෙක් කියන්නේ ඔපරේෂන් කරන්න බෑ. ඇසේ දස කලාපේ ඔපරේෂන් කරන්න බෑ. දිවේ දස කලාපේ ඔපරේෂන් කරන්න බෑ. හදවතේ දස කලාපේ ඔපරේෂන් කරන්න බෑ. නහය දස කලාපේ ඔපරේෂන් කරන්න බෑ. ඒකට වෙන සල්ලි කර්ම වෙන දේවල් කරලා අද ප්‍රතිකාර කරනවා. අද කොයිතරම් තාක්ෂණයේ දියුණුවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවුරුදු 2600 පෙර දේශනා කළ ඇහි දස කලාපේ තාම හොයාගෙන නැහැ. සල්ලි ක්‍රමයක් කරන්න බෑ. මෙච්චර තාක්ෂණයේ දියුණුවනේ. කනේ දස කලාපේ සල්ලි ක්‍රමයක් කරන්න බෑ. ඊටාම දුර්වල අද වෛද්‍ය විද්‍යාව. ඒක අපි දුර්වල කියලා කියමුකෝ. දැන් මෙතන ඉන්නවද? දැන් මෙතන 250ක් ඉන්නවද? වෛද්‍යරු කාර්ය මණ්ඩලයේ හෙදෙහෙදි දියන්. නේද? දැන් කල්පනා කරන්න විඥානයක් හොයාගන්න පුළුවන්ද? ඔබ මේ පස්සිනේ තලේ මනුෂ්‍ය ලෝකේ පස්සිනේ තලේ ඔබ වෛද්‍යරයක්. ඔබ එක්ක හෙදියක්. ඔබ එක්ක කවුද මේ ප්‍රොෆෙසර් කෙනෙක්. ඇත්තම නර්ස් කෙනෙක්. ඔබ මේ පස්සිනේ තලයට අදාළවයි ඔබ මේ ඉන්නේ. ඔබේ තානාන්තර ටික තියෙන්නේ. එහෙනම් ජනපති කෙනෙක් වුණත් ඉන්නේ, මන්ත්‍රී කෙනෙක් වුණත් ඉන්නේ, ඔක්කොම ඉන්නේ පස්සිනේ තලයට අදාළව. එහෙනම් මේ පස්සිනේ තලයෙන් එහාට අපි යා යුතුයි. මේ 31 ලෝක ධාතුව තුළ අපි ජීවත් වෙන්නේ. එහෙනම් මේ 31 ලෝක ධාතුව පවතින්නේ බඹයක් වූ ශරීරය තුලයි. මොකද්ද? බඹයක් වූ ශරීරය තුලයි. එහෙනම් අභිධර්මයේ ක්‍රමයට. ඉතින් අද ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ වෛද්‍ය විද්‍යාව කියලා ශරීරයක් කපලා කොටලා ඉගෙන ගත්තා පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායු ධාතුවක්. එහෙනම් ආපෝ, තේජෝ, වායු, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ධර්මත 8 සුද්දාෂ්ටකය ගැන ඔබ වෙන ඉගෙන ඇති වෛද්‍ය විද්‍යාව අනුව. නමුත් ඔබට මේ සුද්දාෂ්ටකය කියන ධර්මතාවය තුළ
ඔබට බෑ තාම බෑ විඤ්ඤාණය පවතින්නේ සුද්දාෂ්ටකයක් ගැටීම මත හැදෙන විඤ්ඤාණය දිහා බලන්න ඔබට ප්‍රඥාවක් නෑ ඔබට. මොකද්ද? සුද්දාෂ්ටකයක් ගැටීම මත සකස් වෙන ධර්මතාවය දිහා දකින්න විඤ්ඤාණයෙන් බලන්න ඔබට තාම ඔබට බෑ. ඇයි? ඔබ තාම හයවෙනි තලයට ඔබ මනස ගමන් කරලා නැහැ ඔබේ. සමහර වෛද්‍යවරු ඉබ්බට ඉන්නවා. කවි එහෙනම් මේ දේව ලෝක 6 දක්වා මනස ගමන් කරලා නැහැ. මෙතන කිසියම් කෙනෙක් ඉන්නව නම් විඤ්ඤාණය හොයාගන්න පුළුවන්. මම දැන් මේ මොහොතේ උස්ම උඩට පහළ දානකොට මිය ගියොත් නැත්තම් වල කජ්ජේ ගැහුවොත් ඉපදෙන දන්න කට්ටිය තවස් උසම මට ගැරන් කළා කියලා පුළුවන්ද මම මෙතනද යන්නේ කියලා. මගනේ පසු ඔබ දැන් උස්ම ගන්නවා ඉපදුනා ඇතුළේ තිබුණා පහළ දැම්මා ඒ පහළ දාන මැරුණොත් ඔබ කොහෙද යන්නේ? ඔබට ඒ වෙලෙදි තියෙනවද වෛද්‍ය ශාස්ත්‍රය තියෙනවද නර්ස් තියෙනවද ඩොක්ටර් ඉන්නවද? දැන් කාටද කියන්නේ ඔබේ කායික වේදනාව? ඔබේ කායික වේදනාව කාටද කියන්නේ කියලා කල්පනා කරන්නකෝ. ඔබ දන්නව දැන් මේ මැෂින් ඔක්කොම ඔබ ක්‍රියාත්මක කරන් දන්නවා. එතකොට මේ ඉන්නේ බෙද ICU බෙඩ් එකක ඔබ හිතියත් ඔබට මේ කායික වේදනාව අනාත්ම කරගන්න ඔබට බැරි නම් ජන මරණයෙන් පසු කොහට යන්නේ කියලා කල්පනා කරන්න. තවත් පැත්තක් පෙන්නන්න ඔබට. ඔබ දැන් සල්ලි ක්‍රමයක් කරන සඳහන් මේ තෝග්‍ය මොකද කරන්නේ නිර්වේදනය කරනවා. මේ තෝග්‍ය නිර්වේදනය කරන පස්සේ එයාගේ විඤ්ඤාණය හැංගෙන්නේ කය ඇතුළේද කයෙන් බාහිරවද කියන කතාව හොයාගන්න බෑ අද වෛද්‍යවරුන්ට. විඤ්ඤාණයේ සල්ලි ක්‍රමයක් අවස්ථාවේදී හැංගෙන්නේ විඤ්ඤාණයේ කය ඇතුළේද බාහිරද කියලා හොයාගන්න තාම වෛද්‍ය විද්‍යාව ඉතාම ලාමකයි. ඉතින් තව මොනවා හරි ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන අවස්ථාව දෙන්නම් වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් අපේ ඉගෙන ගන්න දරුවන් ටිකටයි. දරුවන් නෙවෙයි නේද? දැන් අවුරුදු 23ක් 24ක් වෙලා ඉන්නේ නේද? දැන් අනිත් අවුරුද්දේ OPD එකේ හරි ඔය හරි දොස්තර මහත්තයෙක් නැත්නම් දොස්තර නෝනා කෙනෙක් නේද? දැන් දරුවෝ කියන බෑ නේද? හරි. ප්‍රශ්න මොනවද තියෙන්නේ? ඔබ ඔය නම දොරකින් අසුචි වැක්කෙන්න මල්ල අතකකා ඉන්නවා නැද්ද උද? තවුනමකින් අසුචි වැක්කෙන මල්ල අතකකා ඔබ සමනය කරනවා. මගේ සුදු මහත්තයා කියලා, මගේ සුදු නෝනා කියලා. නැද්ද උද? අද වෛද්‍ය පීඨය ඇතුළට එනකොට මම දැක්කා අත්වැල් බැඳගෙන තුරු කරන හිටියා විශාල පිරිසක්. පෙම්වතුන්. පාත්‍රයකුත් අරගෙන පයින් වඩිනවා. වාහනේ මං කෝ ඇතුළට ගන්න එපා. මම පයින් ඔය ටික වඩින්නම් කියලා. මටත් ඔය දර්ශන ටික බලා ගන්න ඕන නිසා. ඔන්න හිතිය දර්ශන ටිකක්. මේ අන්න මල් ගහස්සේ ලෝඩ්ඩයක් හිටියා. ඔහොමම තුරු කරන් හිටියා. ඔය තුරු කරන් හිටිය තවු 9කින් අසුචි වැක්කෙන මල්ලක් කියලා අපිට පොඩ්ඩක්වත් මතක් වුනේ නැද්ද?
දැන් ඔක්කොම ඇවිල්ලා ඉස්සරහා බාල්ලා ඉන්නවා දේශනාව අහන්න. දැන් විනාඩි ගානක් කලින් මම වඩින්න කලින් ඔය මල් ගස් ආස්සේ අතර මෙතන තුඩු කරන් හිටියේ මගේ පණ කියලා. ඉතින් මේ මිනි දැක කප ඉන්නක මගේ පණ කියලා තුඩු කරන් ඉන්නව නම් කෝබට පිළිකුල වැල්ලා කෝ පිළිකුල බවන වැල්ලා කෝට මේ කයි අසාරයික දැකලා නෑ නේ බල. නමුත් ආදරේ පණ ලැජ්ජයිනේ. දැන් මොකටද කියන්නේ මගේ පණ කියලා මගේ නෝනා මගේ මහත්තයා කියලා මොකටද කියන්නේ සාකේ කොයි කොටසද කියන්නේ කියලා කල්පනා කරන්නකෝ. ලැජ්ජයිනේ බා. උඹලා වෛද්‍ය විද්‍යාව ඉන්නේ හින්දාම උඹලා ඔහම කිව්වොත් තේරෙනවා මොකද්ද කිව්වේ කියලා. සාගරයේ කුණු කොස් 32කට තමයි උඹලා කියන්නේ මගේ පණ කියලා. නම දොරකින් අසුචි වැක්කෙන්න කුණු කොස් 32 දැක මේ මිනි දැක කප දීම කොස් දැක කියන මගේ හත්තකම් පණ කියලා අර මල් ගහයට ඉන්නේ තුකුලලා නේද? එහෙනම් ඉතින් මිදෙන්න තමයි අපි අනාත්ම ස්වභාවය වඩා ගන්න ඕනේ. දැන් අනාත්ම ස්වභාවය කවුද දන්නේ? අනාත්මය කියන වචනේ කවුද දන්නේ කියන්නේ බා? අත උස්සන්න බා. හද්දෙයනේ මොකක්ද දන්නේ? 20ක් කියලා දන්නවා. 20ක් 30ක් දන්නවා. අනාත්මය කියන වචනේ අහලා තියෙනවා. මොකද අනාත්මයි කියන්නේ? ඇහැ අනාත්මයි, කන අනාත්මයි, ස්පර්ශය අනාත්මයි, දිව අනාත්මයි, මේ කුණු කොස් 32 අනාත්මයි කියේ හිතපල්ලා. එතකොට හොඳයි. එහෙම නෝ මේ අර මේ කොහොමද මේ අසපුයි ලොක්කා කියන්නේ මේක කන අනාත්මයි, කන අනිත්‍යයි, ඇහැ අනිත්‍යයි, කේස් ගඳයි, ලොන් ගඳයි කියෝ ඉන්නේ පිස්සු ටික නේ. ඕගොල්ලොන්ට මේ මිනි ටික තිබිලත් ඔබට මේ කාගේ එක නැති කරගන්න බැරුව මේ මල මිනිතිය කප කෑලි කොලස් අතකා ඉන්න කට්ටිය ඉතින් එල්ල ගිහලා තුරු කරන් ඉන්නවනේ මගේ පණ කියලා නේද? අක විදිහට කිව්වයි කියලා වැඩේද පිළිකුල භාවනා වැඩේද? මෑකන වෙලාවට කායික වේදනාවක් ඇවිල්ලා ඒ අකුසල හිතක් දෙන්නේ ඒ කායික වේදනාව මැල්ලා ගියාන් පස්සේ කුණු පෙරේතෙක් තමයි. ඒ පස්සේ දොස්තර නෝනා මැල්ලා ගිහිල්ලා කුණු පෙරේතෙක් වෙලා. දොස්තර මහත්තයා මැල්ලා ගිහිල්ලා කුණු පෙරේතෙක් වෙලා. ඇයි? දැන් වෛද්‍ය විද්‍යාවේ එල්ට ගියම ගන්නවා කාර් එකක්. ඊට පස්සේ ඔක්කොම නෙමෙයි පිසක් කරන වැඩක් මම කියන්නේ මේ කාර් එකක් ගන්නවා. ගලගෙන ඒකෙන් පිනාස්තා ගන්න ඕනේ. ලෙඩ්ඩුන්ගෙන් ඔපරේෂන් ගන්නවා බෙල්ල මුලින් කපලා ගන්නවා. අයින්ස මිනිසු සල්ලි ටික. ඒකල කාර් එක යනවා කළා. නැද්ද උද? උඹලා හිතපල්ලා. ඇත්ත ඔය කියන්නේ. අද ඔයගොල්ලන්ට බැලලා යන්න ආවේ. හොඳේ. බැලලා යන්න හොඳ කියලා යන්න දාවේ. එන්නකොට සාන්ත දාන්න ගියේ වැඩියනේ. පාස්තරේකුත් අතේ තියාගෙන. දැන් hina වෙනවා. ඇත්ත කියන්න ඕන පුතේ. ඇත්ත දකින්න ඕන ඔයගොල්ලෝ. ඒක තමයි
ඔයගොල්ලෝගේ මෛත්‍රිය කරුණාව දයාව ලෝකයට එන්නේ. ඇයි? සමහරවිට ඔපරේෂන්යක් කරන බෑ දුක් විඳිනවා. ඔපරේෂන්යක් කරන බෑ දුක් විඳින කොච්චරද? එළිය කොච්චර මිනිස්සු දුක් විඳිනවද? ඒ දුක් විඳින අකුසල ක්‍රමයන් නිසා. නේද? දකින්න. එතන ඔබේ අම්මත් ඇති තාත්තත් ඇති අනන්ත සංසාරයේදී. එහෙනම් ඔබ ඉස්සරහට හමු වෙන සියලු දෙනා දකින්න ඔබේ අම්මයි තාත්තයි තමයි මේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ කියලා. ඔබේ අම්මයි තාත්තයි තමයි මේ ඉස්සරහට ඇවිල්ලා බෙහෙත් ගන්න කියලා. අමතක කරන්න එපා. නේ? අනන්ත සංසාරයේ මේ අපේ අම්මයි තාත්තයි මේ බෙහෙත් ගන්න ඇවිල්ලා මම මේ අම්මගේ කුසේ ඊට ආත්ම ගාන කලින් ඉඳලා තියෙනවා. මම මේ අම්මගේ මව් කිරි බීලා තියෙනවා. මට ලේ කිරි කරලා පොපු අම්ම කෙනෙක් මේ ඇවිල්ලා ඉන්නේ මගෙන් බෙහෙත් ගන්න කියලා හිතන වෛද්‍යු ඉන්නවද? නෑ. බායක් ඉන්න එහෙමත්. උදේට දැක්කම හිතතනේ වාහනේ පිනස් දා ගන්න ඕනි. තාම ඒ තට්ටුවයි තියෙන්නේ. ගේ හදා ගන්න ඕනේ. මෙයා සල්ලියක් තියෙනවා ගලවපු ටිකක්. ඒකල බය කළා කියන ලෙඩේ මෙහෙමයි කියලා. බය කළා ඔපරේෂන් එක කරනවා. ඒක ගන්නත් බාගට කරන්න. ඉතින් ඔය සල්ලි කම කරනේවා උතුම් සමාධියෙන් බලපි ඕන් තරම් තියමන් බාගට කරලා තියෙනවා. ඒ වස්නේ මේ වෛද්‍යය අහුම්පස්සේ කියනවා දැන් මේ වෙලාවට ටයිම් මදිනේ. ටයිම් මදි නේද එහෙම කරේ. ඒ උදාහරණයක් කියන්න. අපේ අම්මගේ ඔපරේෂන් එකක් කරලා මට මම දුන්න අම්මගේ ඔපරේෂන් එකක් කරලා මම ඇහුවා වෛද්‍යයන් ඇහුවා කොයි ඊටු ටික ඔපරේෂන් එක කළා නෑ. කෙලින්ම ඇහුවා මම ඩිරෙක්ට් ඇහුවා මම යාගේ. ඊපස්සේ ඇහුවා මේ ඊපස්සේ කියනවා කොහොමද කියන්නේ කියලා ඇහුවා. කොල්ලන් ගත්තා ඒ හිතේ ඔපරේෂන් කරනවා හිතේ උන්ට ඇමතුවා මෙයා. මං කිව්වා උන්ට මතන් දෙපා කිව්වා. කරපු දේ හරියට කරගන්න කෑ ගහන්න දෙයක් නෑනේ. ඒක කිව්වා. ඊපස්සේ මොකද හේතුව මං උතුම් සමාධියෙන් අම්මගේ ශරීරය දිහා මට බලන්න පුළුවන් කියලා කවුවත් දන්නේ නැහැ වෛද්‍යවරු. ඕනම කෙනෙක්ගේ ශරීරය බලලා මං කියන්නම් තත්ත්වය මොකක්ද කියලා. දැන් ඉස්සරහට ඇවිල්ලා ඕන කෙනෙක්ගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔබේ ශරීරයේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මං කියන්නම්. මෙයා මෙන්න දෙයක් තියෙනවා කියලා. බයිපාස් එකක් හරි දැන් ඔයගොල්ලෝ අද කිව්වනේ. මම ස්කෑන් මැෂින් එකක් කියලා මං කිව්වද නේද? එහෙනම් මං එක්ස්රේ මැෂින් එකකුත් ස්කෑන් මැෂින් එකකුත් මං ගාව තියෙනවා. නමුත් මට රිපෝට් දෙන්න විදියක් නෑ. මං ඔබට තත්ත්වය කියන්න. මෙන්න මෙහෙමයි කියලා. ඉතින් විඥානයක් හොයාගන්න ඔන්න ඔය ටික ඉස්සෙල්ලා භාවනා කරලා අපි හදාගෙන ඉන්න ඕන. දැන් ඕගොල්ලෝ කෑ කපලා ඕක බලනවා. අපි සමාධියෙන් බලනවා. උතුම් සමාධිය අහනකින් බලනවා ඔය සකේ කොටස් ටික. නා එදා තථාගතයන් වහන්සේ අවුරුදු 2600 කලින් ඔය දේ උතුම් සමාධියෙන් දැකලා මෙන්න කලේ ස්වභාවය ඇඟේ සාගරේ සෑම කොටසක්ම භාගතුන් වහන්සේ වදාලා අවසానයි. දැන් ඔයගොල්ලෝ කප කෑලි හොයන්න නෙමෙයි. උතුම් සමාධියෙන් බලන්න පුරුදු වෙන්න සතර කටිපට්ඨානේ වඩා ගන්න. ඊපස්සේ මේ අභිධර්ම ටික ඉගෙන ගන්න, ප ဋ ාණ ටික ඉගෙන ගන්න, වඩා ගන්න. මම මෙච්චර දැන් අවුරුදු 4ක් වෛද්‍ය විද්‍යාවේ ඉන්නවා. මට තාම විඥානය හොයාගන්න බෑ නේ නේද?
කොච්චර ලාමකද කියලා කියන්නකෝ. මෑකල වෙලාවට අපේ කායික වේදනා නැති කරගන්න බැරුව මොන දොස්තර වුණත් මොන නර්ස් වුණත් මොන මන්ත්‍රී වුණත් මොන පොලිස් වුණත් මොන තාරාන්තය තිබුණත් ඔබට වැඩක් නෑනේ බා නේ. ඇත්ත තවකනේ නේද? මෑකල වෙලාවට කක්ක බෙට්ට දාගන්න බැරුව වේදනාවක් ආවොත්, චූටිය දාගන්න වේදනාවක් ආවොත් කෙලින්ම පෙරේතෙක් හරි බුබුතෙක් හරි වෙන්නේ වේදනාව මත මැල්ල ගියන් පස්සේ. ඉතින් ඒක හදාගන්න බණ භාවනා කරන්න ඔය හදාගන්න කොහොමද කියපළකොළු? මන් දැන් දන්නවා අපි මේ චිත්‍රය ඇඳලා මිනී කපලා අපි දන්නවා මේ මෙහෙම පද්ධතිය තියෙන්නේ කියලා. දන්නවනේ. නමුත් මෑණිලාට හැක්ක කටහඬ යන්න වෙන්නේ. කොච්චර ලාමකද කියලා බලපල්ලකෝ. ඔන්න නිසා තමයි බං උඹලට මම මේක කැමරාවකවත් මම උඹ පැත්තට ගැහුවේ නැත්තේ. දැන් තේරෙනවද නේද කැමරාව ගහපු හේතුව? උඹලා කොච්චර ලාමක වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉතාම ලාමකයි. ඇයි? විඥානයක් හොයාගන්න බැරි නිසා නේද? විඥානයක් හොයාගන්න බැරි වෛද්‍යරයා හරි හෙදිය හරි කවුරු හරි ඉන්නවනම් ඉතාම ලාමකයි. ඉතින් උන්ද කොයිතරම් තානාන්තර හිටියත් උන්ද මැරෙන වෙලාවට පෙරේතෙක් හරි භූතෙක් හරි වෙන එකකින් උන්ද වල කියලා නේද? නේද? අද දේශන ඇද්ද? මම මොන්ඩ වඩිනත් ඕනේ. ඔව් ඒකයි. ඇයි ඉතින් උඹලා තියෙන හොඳට කාක් තියෙන ඉතින් මේ ගින්ද අපල්ලකෝ මොන්ඩාලට නේ? නෑ වහනයක් කියනවා. නේ? එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඉන්න. අවබෝධය පිණිස මට කතා කරා එක භාෂාවෙන් නේද? පහත් කළා කතා කරා, උසස් කළා කතා කරේ නැහැ. පහත් කළා කතා කරා. ඔබේ තියෙන දුර්වලතා ටික පෙන්නුවා. තවත් ඔබ දුර්වලතා පෙන්වන්න දෙයක් නැහැ කියලා මම හිතනවා. මොකද හේතුව ඔබේ විඥානය හොයාගන්න බෑ කියන්නේ ඔබේ මරණේ සිද්ධ අවස්ථාවේ ඔබ යන දන්නේ නැති නිසායි. එහෙනම් කොහොමද දේව භූමියේ ස්වභාවය, කොහොමද දේව භූමියේ හය ස්වභාවය, කොහොමද බ්‍රහ්ම ලෝකයේ ස්වභාවය කොහොමද කියන කාරණාව වඩා ගත යුතුයි. එහෙනම් භාගතුන් වහන්සේ සෝතපන්න චිත්ත වීතියේ ස්වභාවය, සකුදාගාම චිත්ත වීතියේ ස්වභාවය, අනාගාම චිත්ත වීතියේ ස්වභාවය, මේ අනාත්මයේ ස්වභාවය, චිත්ත වීතියේ ස්වභාවය භාගතුන් වහන්සේ අකුලක් නෑර දේශනා කළ වදාළ අවසානයි. ඉතින් එහෙනම් අපි ප ဋ ාණ පෙරක නිසා අභිධර්ම ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපිට තවත් ආශ්චර්යම කාරණා තමයි සිත් 89ක් ඔළුවේ තියාගෙන ඉන්න එක ලේසිද? වෛද්‍ය විද්‍යාව ඔළුවේ තියාගෙන ලේසි කියලා කල්පනා කරලා බලන්න. එහෙනම් සිත් 89යි ඉගෙන ගන්න තියෙන්නේ. මට ওই සිත් 89 ඉගෙන ගන්න ගියා අවුරුදු 4කමාරක්. මොකද්ද? සිත් 89 පායුකක වඩාගෙන අවසන් කරගෙන මට ගියා අවුරුදු 4කමාරක්. ඒත් මම දමසනා කරන්න එල්ද බැස්සේ නෑ. නමුත් අද මේ දවසේ කහතුන් නෑ නිසා, තහතන් වහන්සේලා මේ ලෝකේ නෑ කියන නිසා තමයි අද ඔයගොල්ලෝ හමුවට වැඩි. ඉතින් ඔබට පුළුවන් දවස් 5ක් එක ඉරියව්වකින් කොහේ හරි සෑයක හෝ ඔබේ මේ විශ්වවිද්‍යාල පරිසරයේ හරි
එක ඉරියව්වකින් ඉඳලා පෙන්නන්න මාන්නයක් හින්දා මේ අන් දෙක දික් කරගන්න නෙවෙයි නැට්ටකුත් නෑ අන් දෙකුත් නෑ මට දැන් උඹට ඔය කියන ඔබ දැනනවා නැට්ටකුයි අන් දෙකුයි ආපු එකේ තමයි මේ මෙහෙම කියන්නේ කියලා ඔබ ඔහම හිතට කමක් නැහැ ඉතින් ඒ නිසා දවස් 5ක් එක ඉරියව්වක නිරෝධාපත්තියේ වැඩ ඉන්න පුළුවන් කවුරු හරි ලංකාදීපේ හරි පිටකට හරි ඉන්න කෙනෙකුට ආරාධනා කරන මේ වෙලාව අවස්ථාවක් කරගන්න. ඉතින් බුරුම දේශේ නම් දවස් 5 මාරින කට්ටිය වොන්තරන් ඉන්නවා ලංකාවෙත් කීප නමක් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ප්‍රසිද්ධියට ඇවිල්ලා මේ කතාව එළියට දෙන්නේ නැහැ. ඇයි? මම අපි සමූහව භාවනා කරනවා මේ සිරිපද අදවියේ භාවනා කරලා තිනවා දවස් 5ක් එක ඉරියව්වෙන් ඉඳලා තිනවා ඒ මොකද රහත් ඵලයේ සුසුභාවෙන්ම එහෙම නැතුව මේ රහතන් වහන්සේලා පැය 24ෙම නැහැ ඉන්නේ රහතන් වහන්සේලා පැය 24ෙම ඉන්නේ රහතන් වහන්සේ වෙන්නේ අපි නිරෝධාපත්තියට සමදුන අවස්ථාවල විතරයි ඉතින් මුත්‍යා පැත්තක් තියෙනවා ඉතින් ඊයස විතරයි රහතන් වහන්සේ වෙන්නේ ඒක මතක් කරනවා මේ වෙලාවේ ඔබට මම මිට කලින් දෙසයි මුලාප මම පැහැදිලි කරනවා රහස් සුභාය කියන්නේ මොකද්ද කියලා ඒක ගිහින් දේශනා අහන්න මතක් කරලා උඹලා ටික channel එක දැන් subscribe කරපළා හොඳේ දැන් උඹලා කේන්ති යන්න එපා හරි උඹලා විඤ්ඤාණයක් හොයාගන්න බෑ කිව්වා කියලා විඤ්ඤාණය හොයාගන්න විදිය භාවනා කරන්න channel එක subscribe කරලා like කරලා share කරලා එහෙම තියාගන්නද පෙර පාසල් දරුවන්ගේ දේශනා දාලා තිනවා එක බුද්ධි මට්ටම් වල දේශනා දාලා තිනවා නිසා එකක් අහලා අතාරින්න එපා කොහෙන් හරි ඔබ මේ සංසාරයෙන් ඈතර කරන්න උත්සාහ කරන්න අන්න ඈතර මේ චේතනාව මුදුන්පත් කරගෙන තහත් ඵලයේ සාක්ෂාත් කරන මුදුන්පත් කරගෙන කරපු දේශනාවක් ඕගොල්ලෝ භාෂාවෙන් දේශනා කරේ ඒ නිසාමයි ඔබේ මාන්නය කුඩු කරන්න ඕන නිසාමයි නේද විඥානයක් හොයාගන්න බෑ තාම වෛද්‍ය විද්‍යාවට විඥානයක් හොයාගන්න කට්ටියට ඔන්න අවස්ථාව තියෙනවා 070යි 370යි 32යි 90 අමතන්න මනෝවෛද්‍යරුන්ට ලංකාවේ තියෙන මනෝවෛද්‍යරුන්ට ඔන්න අවස්ථාව ප්‍රසිද්ධ වේදිකාවක සාකච්ඡා කරන්න විඥානයක් හොයාගන්න බෑ මනෝවෛද්‍යරුන්ට ඉතාම ලාමකයි මනෝවිද්‍යාව බටහිර වෛද්‍ය විද්‍යාව මනෝවිද්‍යාව දේශනා කරමින් ඔබෙන් සමුගන්නම් මොණ්ඩාල් දක්වා පිටත් විය යුතුයි ජනප්‍ර උස්ම ගියොත් එහෙම කියපල්ලා ඔන්න ඇවිල්ලා විඥානයක් හොයාගන්න බැරි එකේ වලකජ්ජ ගහලා කියලා කියපල්ලා හොඳේ ඒකත් මතක් කරන ගමන් විශ්වවිද්‍යාල පරිසරයෙන් සමුගන්නටයි සූදානම්. එහෙනම් ඔබ සියලු දෙනාටම ධර්මයේ අවබෝධ වේවා කියලා ආශිර්වාද කරනවා. මේ මොහොත නිවන් සුව සෙන්සුන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අභිධර්ම දේශක කම්මට්ටාචාර්ය මා ඔබට මේ සේවා දාලාස්සේක. ඔබේ භාෂාව ගන්න නැතුව වචන ගන්න නැතුව අදහස පමණක් හිත දාගනේ වේවා කියලා ආශිර්වාද කරමින් ඔබ සියලු දෙනාටම අනන්ත බුදුගුණ බල සත්‍ය අනුභවයෙන් ඔබේ සිත සුපත්ලා මේ රහත් ඵලයේ සාක්ෂාත් කරන සත්‍යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්ම සංවිධානය කිරීම සම්බන්ධවත් ලොකු උත්සාහයක් ගත්ත ඔයගොල්ලෝ මේ රෝගියෙක් බෙදගන්න තිබ්බ අවස්ථාවල කීප දෙනෙකුත් හැකියාව කරන අවස්ථාවේ ඇවිල්ලා මෙතන ඉන්නවා. ඒකත්
මම ඊට කලින් දේශනා දැම්මා. ඒක සම්බන්ධවත් ඔබ මේ වෙලාවේ ධර්ම අහන්න ආපු කට්ටිය වැටුපක් ගන්න කට්ටිය මොකද්ද කාජ්‍යයේ භාණ්ඩාගාරයේ මුදල් හොරකමට එකතු වෙලා කියන කතාව මතක් කරන්නම්. ඒක ලොකු දේශනා මම දාලා තිනවා. ඒකත් ගිහින් අහන්න. ඉතින් සුබම දවහලක් වේවා. ඕගොල්ලෝ නම් දැන් කයි අපිට මොනවද ගිලම්පස. ඉත කියනවා ගිලම්පස පූජා කරන්න හොඳ නැල්ලෝ මේ මිනි කාමරේ. මට කියනවා පින්වත් දරුවෙක් කියනවා. මං කිව්වා සුද්දාෂ්ටකය දන්නේ නැහැ පුතේ කියලා කිව්වා. ඊට පස්සේ දැන් උසස් කියන්නේ ගොඩක් වෙනවා. එහෙනම් ඔක්කොටම තෙරුවන් සරණයි. ප්‍රශ්න තිබ්බොත් ගැටලු තිබ්බොත් විඤ්ඤාණ සම්බන්ධ ගැටලු තිබ්බොත් හදවතේ අනාත්මික අවස්ථාවත් ප්‍රශ්න තිබුණොත් එතකොට ඔබට මේ ස්කෑම් මැෂින් එක සම්බන්ධව මගේ විඤ්ඤාණ ස්කෑම් මැෂින් එක සම්බන්ධව ප්‍රශ්න තිබුණොත් කතා කරන්න. ඒ වගේම ඔබට කතා කරන්න වෙලාවට මැසේජ් එකක් දාන්න. අරහතුන් වහන්සේ මම මේ වෛද්‍ය විද්‍යා පීඨයේ දරුවෙක් හරි මොකක් හරි කරන මැසේජ් එකක් දාන්න. වෙලාවක් දෙන්නම් කතා කරන්න. ඒ සාකච්ඡාව සජීවී විකාශනවත් මතක තියාගන්න. ඔබේ නමගම සඳහන් නැතුනට ඔබේ හඬපටය සමාජයට මුදා හරිනවා. එහෙනම් මේ සෑම දේශනාවකම හඬපටය සමාජයට මුදා හරිනවා. ඉතින් එහෙනම් දැන් ගොඩාක් අපි දැන් ඇහුවා මගෙන් ඇහුවා ඇයි ඔබ වහන්සේ ජංගෝදෝකතෙන් විතරක් මේ දේශනා කරන්න යන්නේ කියලා. ඉතින් මම මේ චූටි 10 කුටි එක තාමයි වැඩ ඉන්නේ. හරිද? ඉතින් ඒ නිසා ඕගොල්ලොන්ගේ භාවනා කටයුතු සඳහා අවශ්‍ය කට්ටිය පිනක් කරගන්න අවශ්‍ය කට්ටියට සතරපට්ටන වඩා ගන්න රහත් ඵල සාක්ෂාත් කරගන්න. එතකොට අවශ්‍ය කට්ටියට පින්කමක් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි ශාලාවක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියන කතාව මතක් කරනවා. ඉතින් මගේ නම්බරය මම ඊට කලින් කිව්වා 070යි 370යි 3290 නම්බර එක WhatsApp මැසේජ් එකක් දාන්න. අපි පින්කමක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. මේ එහෙනම් විතක එක අභිධර්ම ශාලාවක්, විතක ප ဋ ාණ ශාලාවක්, විතක එක දාන ශාලාවක්, විතක මොකද්ද ගිහි අය සෙතපෙන තනක් වෙලා ඇති. නැත්තම් නිදාගන්න තනක් වෙලා ඇති. ඉතින් ඔබට එකම ශාලාව අවස්ථා කීපයකට බෙදා ගන්නයි සූදානම්. ඉතින් ඒ ශාලාව දැවන්ත ශාලාව ඉදි කරන්නට බලාපොරොත්තු ඉන්නවා. ඔබේ දායකත්වය අපේක්ෂා කරනවද? අපිට බිසුන් වහන්සේට මතක් කරන්න පුළුවන් මෙන්න පින්කමක් කරනවා කියලා මතක් කරන්න බෑ. නමුත් මේ වෙලාවේ හැටියට මතක් කරා ඔබට ඔබේ දායක එතකොට අපේ දායක මහත්තයෙක් ඔතුමා ඔගොල්ලෝ මැසේජ් දැම්මස්සේ කතා කරයි. ඉතින් ඒ පස්සේ සාකච්ඡා කරගෙන ඒ වැඩ පිළිවෙල සකස් කරගන්න කියලා මතක් කරනවා. එහෙනම් මේ රහත් ඵල සාක්ෂාත් කරන අනාත්මට වඩා ගන්න උත්සාහයට පිනක් කරගන්න කැමති උපාසක උපාසිකාවන්ටයි මේ දැනුම් දීම. එහෙනම් ඔබෙන් විශ්වවිද්‍යාල පරිසරයෙන් සමුගන්නටයි මේ සූදානම. එහෙනම් සමුගන්න වෙලාවේ ඔබට මොකද්ද ඔබ ඔක්කොටම ගෞරවපූර්ණක ආදරය, මෛත්‍රිය, කරුණාව, දයාව මගේ හදවතින් ඔබට ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම රහත් ඵලයේ සාක්ෂාත් කරගන්න හේතු වාසනා සකස් වේවා. මෙච්චර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත දරුවනි, වෛද්‍ය ශාස්ත්‍රයේ උගන්වන අය ඔක්කොටම මේ දේ
සාස්සාත් කරගන්නට විඥානයක් හොයාගන්න සත්‍යදය ලැබේවා කියලා ඒ විඥානයේ ගමන් කරන ස්ථානය මේ 31 ලෝක ධාතුවේ කොතනට යන්නේ කියන කාරණා වඩාගෙන තමන්ගේ පිස්ක බොඩි එක අනාත්ම කරගන්නට සත්‍යදය ලැබේවා කියලා ආශිර්වාද කරන අවසන් වතාවට තවත් ගොඩාක් දේවල් කියන්න මතක් වෙනවා. නමුත් කාලය තාස් වෙමින් මේ වගේ පැයක් පොඩි කිටි කාලයක් ගත් එක ලොකු දෙයක් ඕගොල්ලොන්ට. මොකද ඒ තරම් ඕගොල්ලෝ ලොකු කැපවීමක් කරනවා මේ අද දවසේ හිට මැරෙන්න තෝගියෙක් බේරලා රහත් ඵල දක්වා ගෙනියන්න උත්සාහ කරන වෛද්‍ය කාර්යමණ්ඩලයක්. ඉතින් එහෙනම් ඔබ සියලු දෙනාටම නැවත වරයක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධ ප්‍රතිමාවෙන් දකින්න නැතුව බෝධි වහන්සේගෙන් දකින්න නැතුව තුවන්මල මහා සෑයෙන් දකින්න නැතුව ඒ තැන් ටිකෙන් දැකලා සාදු කියලා අපි එතනින් එහා බුදු පියාණන් වහන්සේ හදවත තුල දකින්න බුදු පියාණන් වහන්සේ හදවතේ අනාත්මට වඩා ගමු. විඥානයේ අනාත්මට වඩා ගමු. මේක ආයකටියන් තේරෙන්න මොකද මම දේශනා කරේ කියලා. වෛද්‍ය කාර්යමණ්ඩලයට මේක තේරුම මොකද මම දේශනා කරේ කියලා. අනිත් අපේ ශ්‍රාවකයන්වනේ දේශනා සජීවී අහන ශ්‍රාවකයන්ට මේ මම දේශනා කරේ බෝධියට වන්දනා කරන්න එපා කියලා නෙමෙයි. බුද්ධ ප්‍රතිමා වන්දනා කරන්න එපා කියලා නෙමෙයි. තුන්වැනි වන්දනා කරන්න එපා කියලා නෙමෙයි. ඒ ටික වන්දනා කරන ගමන් මේ අනාත්මට වඩා ගන්න කියන කාරණා තමයි. එහෙනම් අටමහා කුසල වඩා ගන්න කියන කාරණා තමයි මම දේශනා කරේ. කිසිම අවස්ථාවක කල්පනා කරන්න එපා බුදුන් වදින්න එපා කියලා කිව්වේ කියන මතක් කරමින් එහෙනම් දාන සීල භාවනා ප්‍රඥා සීල සමාධි වෙන්නත් ඕනි. බෝධිපාක්ෂික ධර්ම 37 වඩා ගන්නත් ඕනි. එහෙනම් අභිධර්ම පැත්තෙන් වඩා ගන්නත් පුළුවන්. ඔබට මාර්ග පැටි අතකින් ඔබට මේ ධර්මයේ මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන් කියන කතාව දේශනා කරමින් මං හිඳ වෙන්නම්. දැන් සියලු දෙනාම තෙරුවන් සරණයි. හදවත තුල සුවපත් වේවා නේද? නෑ ඔක්කොටම බුදුගුණ සත්‍ය අනුභවයෙන් සුවදාම සුවපත් වේවා. තිරුවන් සරණයි. මතක් කරලා ලයික් එකක් දාන්න සිත කරන්න. තිරුවන් සරණයි.